ඔබ දැනටමත් දන්නවා ඇති මදසරුභාවයෙන් පෙළෙන අයට විවිධ ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. සමහරලාට වෛද්‍ය උපදේශයක් විතරක් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. සමහර අයට අපි හිතමු බිත්තර මෝරණ එක ක්‍රමවත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාවට ඒ අයගේ ඔසප් චක්‍රයත් අක්‍රමවත් විදිහට තමයි සිද්ධ වෙන්නේ. බිත්තර එකක් වගේ තමයි මෝරන්නේ. සමහරලාට බිත්තර දෙකක් මෝරන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ බේත් අරගත්තට පස්සේ මේකට අවශ්‍ය රෙස්පොන්ස් එක බිත්තර මෝරලා ඇවිල්ලාද කියලා බලා ගන්න අපිට කරන්න පුළුවන් ස්කෑන් පරීක්ෂණ. ඒතර ඔවුලේෂන් ඉන්ඩක්ෂන් කියන ක්‍රමය මගින් ඔවුලේෂන් ඉන්ඩක්ෂන් ඇන්ඩ් ටයිම්ඩ් ඉන්ටර්කෝර්ස් කියන ක්‍රමය මගින් අක්‍රමවත් මෙන්සස් හදන කෙනෙක්ගේ ප්‍රෙග්නන්ට් වෙන්න chance එක වැඩි වෙනවා. ආයුබෝවන්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මදසරුභාවයට තියෙන එක් ප්‍රතිකාර ක්‍රමයක් ගැන. එහෙම නැත්නම් ෆර්ටිලිටි ට්‍රීට්මන්ට් එකක් ගැන. ඔබ දැනටමත් දන්නවා ඇති මදසරුභාවයෙන් පෙළෙන අයට විවිධ ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. සරලම ප්‍රතිකාර ඉඳන් සංකීර්ණ ප්‍රතිකාර දක්වා මේවා තියෙනවා. සමහරලාට වෛද්‍ය උපදේශයක් විතරක් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. සමහර අයට IVF තාක්ෂණය වගේ බොහොම සංකීර්ණ තාක්ෂණ පාවිච්චි කරන්න සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් අද කතා කරන්නේ තියෙන සරල ප්‍රතිකාර ක්‍රමයක් ගැන. අපි මේකට කියන්නේ ඔවුලේෂන් ඉන්ඩක්ෂන්. එහෙම නැත්නම් ඕවරියන් ස්ටිමියුලේෂන් කියලා. ඔවුලේෂන් ඉන්ඩක්ෂන් කියන ප්‍රතිකාර ක්‍රමේදී බෙහෙත් මගින් අපි බලාපොරොත්තු වෙන්නේ අක්‍රමවත්ව ඔසප් හැදෙන කෙනෙක්. එහෙම නැත්නම් අක්‍රමවත් බිත්තර මේරීමේ ක්‍රියාවලියක් සිදු වෙන කෙනෙක්ගේ ඒ ක්‍රියාවලිය ක්‍රමවත් තත්ත්වයට පත් කර ගැනීම. අපි හිතමු බිත්තර මෝරණ එක ක්‍රමවත් සිදු වෙන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාවට ඒ අයගේ ඔසප් චක්‍රයත් අක්‍රමවත් විදිහට තමයි සිද්ධ වෙන්නේ. ක්‍රමවත්ව මෙන්සස් හැදෙන කෙනෙක්ගේ අපි හිතමු උදාහරණයක් විදිහට දවස් 28කට 30කට සැරයක් වගේ හැදෙන කෙනෙක්ගේ ගොඩක් වෙලාවට ඒ ඔසප් චක්‍රය ඇතුළත දින 12 16 වගේ අතර කාලේ ඩිම්බ මෝචනයක් සිද්ධ වෙනවා. එතකොට ක්‍රමවත්ව මෙන්සස් හැදෙන කෙනෙක්ගේ සෑම මාසයකම එයාට ප්‍රෙග්නන්ට් වෙන්න chance එකක් තියෙනවා. අවුරුද්දක් ගත්තොත් ඒ අවුරුද්ද ඇතුළත ඩිම්බ අවම වශයෙන් 12ක් විතර මෝචනය සිද්ධ. එයාව සංසන්දනය කළොත් අක්‍රමවත්ව මෙන්සස් හැදෙන කෙනෙක්. අපි හිතමු උදාහරණයක් විදිහට මාස 3-4කට හැදෙන කෙනෙක් කියලා. ඒතර එයාගේ ඩිම්බ මෝචනයක් සිද්ධ වෙන්නේ මාස 3-4කට සැරයක්. අවුරුද්දක් ගත්තොත් එහෙම ඩිම්බ 3ක් නැත්නම් 4ක් ඒ වගේ ගාණක් තමයි මෝචනය සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ගේ ඩිම්බ මෝචනය සිදු වෙන්නේ අඩුවෙන් හින්දා ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන chance එකත් හරි විදියට ක්‍රමවත්ව ඩිම්බ මෝචනය වෙන කෙනෙකුට වඩා සැලකිතු විදියට අඩු වෙනවා. ඔවුලේෂන් ඉන්ඩක්ෂන් කියන ක්‍රමය පාවිච්චි වෙන්නේ ඩිම්බ මේරීම අක්‍රමවත්ව වෙන කෙනෙකුගේ බිත්තර මේරීමේ ක්‍රියාවලිය ක්‍රමවත් කරන්න. එතකොට එයාගේ මාස 3-4කට මෙන්සස් වෙන කෙනෙක් නම් අපි යාට මාසයකට සැරයක් බිත්තර මෝරණ තත්ත්වයට පත් කරගන්න පුළුවන් වුණොත් එයාගේ ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන chance එක වැඩි කරගන්න පුළුවන්. ඕවරියන් ස්ටිමියුලේෂන් කියන ක්‍රමය ක්‍රමවත්ව බිත්තර මෝරණ කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රමවත්ව බිත්තර මෝරණ කෙනෙක්ගේ බෙහෙත් මොනවත් පාවිච්චි කළේ නැත්නම් සාමාන්‍යයෙන් එක මාසයක බිත්තර එකක් වගේ තමයි මෝරන්නේ. සමහරවිට බිත්තර දෙකක් මෝරන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඕවරියන් ස්ටිමියුලේෂන් කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බෙහෙත් දීමෙන් බලාපොරොත්තු වෙන්නේ එයාගේ වැඩි බිත්තර ප්‍රමාණයක් මෝරපු තත්ත්වයට පත් කර ගැනීම. ඒතර වැඩි බිත්තර ප්‍රමාණයක් මෝරන තත්ත්වයට පත් වුණොත් වැඩි බිත්තර ප්‍රමාණයක් මෝචනය වෙනවා. එහෙම නැත්නම් ඔවුලේට් වෙනවා. ඒතර එයාගේ ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන chance එකත් ඒක වැඩි වෙනවා. හරි. මේකට පාවිච්චි කරන ප්‍රධාන බෙහෙත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ක්ලොමිෆීන් සිට්‍රේට් කියන්නේ. අනිත් එක තමයි අපි පාවිච්චි කරනවා ඇරොමටේස් ඉන්හිබිටර්ස්. එහෙම නැත්නම් ලෙට්‍රසෝල් කියන බෙහෙත් ජාතිය. ඔබ දන්නවා ඇති ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ බිත්තර මේරීමේ ක්‍රියාවලිය ඩිම්බකෝෂයේ සිද්ධ වෙන සහ ඔසප් චක්‍රය කියන්නේ ගර්භාෂය බිත්තියේ සිදුවෙන වෙනස්කම් මේ හැම දෙයක්ම හෝමෝන වල බලපෑම යටතේ තමයි සිද්ධ වෙන්නේ. ගැහැණු පිරිමි දෙපාර්ශ්වයේම තියෙනවා හයිපොතැලමස් කියලා ග්‍රන්ථියක්, පිටියුටරි කියලා ග්‍රන්ථියක්. ඒතර මේ ග්‍රන්ථි වලින් ස්‍රාවය වෙන හෝමෝන විශේෂයෙන්ම පිටියුටරි ග්‍රන්ථිය ගත්තොත් එහෙම හෝමෝන ಜಾති දෙකක් වැදගත් වෙනවා. එකක් අපි හඳුන්වනවා FSH කියලා, අනිත් හෝමෝනය හඳුන්වනවා LH කියලා. FSH කියන්නේ follicle stimulating hormone කියන එක. ඒතර මේ හෝමෝනේ මගින් තමයි follicle stimulation. ඒ කියන්නේ ඩිම්බ එහෙම නැත්නම් follicles ලොකු වෙන එක බිත්තර මේරීමේ ක්‍රියාවලියට සහයෝගය දක්වන ප්‍රධාන හෝමෝනය FSH. ඊට අමතරව LH කියන හෝමෝනයත් බිත්තර මේරීමේ ක්‍රියාවලියට සහයෝගයක් දක්වනවා. විශේෂයෙන්ම LH එක වැදගත් වෙන්නේ බිත්තර මෝචනය. එහෙම නැත්නම් ovulation කියන සංසිද්ධිය සඳහා. බෙහෙත් දෙනීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ඇඟ ඇතුලේ එහෙම නැත්නම් පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන FSH හෝමෝනය වැඩි කරගන්න. ලේවල FSH හෝමෝනය සාන්ද්‍රණය වැඩි වුණොත් ඒ FSH හෝමෝනය වැඩිවීම හින්දා ඩිම්බකෝෂයේ බිත්තර වැඩි ප්‍රමාණයක් මෝරපු තත්ත්වයට පත් කරගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය අක්‍රමවත් වෙන එක්කෙනෙක් නම්
ඇඟ ඇතුලේ FSH වැඩි වෙනකොට එයාගේ බිත්තරයක් අපිට ඉක්මනට මෝර ගන්න chance එක වැඩි වෙනවා. බිත්තර මේරීමේ ක්‍රියාවලිය සිදු වෙනකොට ඇත්තටම මේකට අපි කියන්නේ oocyte කියන එක වටේ තියෙනවා සෛල ගොන්නක්. මේවට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ granulosa cells කියලා. මේ සෛල වලින් ස්‍රාවය වෙනවා ඊස්ට්‍රජන් කියන හෝමෝන් එක. ඒ ඊස්ට්‍රජන් හෝමෝනේ ගර්භාෂ බිත්තියට බලපෑවම තමයි ගර්භාෂ බිත්තියේ සෛල බෙදීමට ලක් වෙලා ඒකේ ඝනකම වැඩි වෙන්නේ. එතකොට බිත්තරයක් මෝරපු තත්වයට ආවට පස්සේ ස්කෑන් කළාම අපිට මේක පහසුවෙන් බලා ගන්න පුළුවන්. LH කියන හෝමෝනේ ස්‍රාවය වෙනවා. ඒ LH කියන හෝමෝනෙන් තමයි ඩිම්බ මෝචනය සිද්ධ වෙන්නේ. ඩිම්බ මෝචනය වුණාට පස්සේ ඇතුලේ අර ෆොලිකල් කියන එක ඇතුලේ තිබ්බ ඩිම්බේ නිදහස් වෙලා යනවා. ඉතුරු කොටස ෆොලිකල් එකේ ඉතුරු කොටස කෝපස් ලූටියම් කියලා අවයවයක් බවට පත් වෙනවා. මේ කෝපස් ලූටියම් කියන එකෙන් තමයි ඔසප් චක්‍රයේ දෙවනි භාගයට අපි කියනවා සික්‍රීටරි ෆේස් කියන එකේ අවශ්‍ය වෙනස්කම් කිරීමට වැදගත් වෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ස්‍රාවය කරන්න. අපි භාවිතා කරන බෙහෙත් ಜಾති දෙක මම ඉස්සෙල්ලා කිව්ව විදිහට එකක් ක්ලොමිෆින් සිට්‍රේට් එකක් ලෙට්‍රසෝල් කියන එක. මේ බෙහෙත් අපි පාවිච්චි කරන්නේ මෙන්සස් හැදිලා දෙවනි හෝ තුන්වෙනි දවසේ ඉඳන් දවස් 5ක් විතර. ඒ ඖෂධයේ මාත්‍රාව අපි පටන් ගන්නකොට අඩු මාත්‍රාවකින් පටන් අරගන්නේ. ඊට පස්සේ අපි හිතමු ඒ මාත්‍රාවට අවශ්‍ය රෙස්පොන්ස් එක ලැබුණේ නැත්නම් එහෙම නැත්නම් බිත්තර හොඳට මෝරලා ආවේ නැත්නම් අපිට පුළුවන් මාත්‍රාව එහෙම නැත්නම් ඩෝස් එක වැඩි කරන්න. උපරිමයක් දක්වා. ඔසප් චක්‍රය ගත්තාම මෙන්සස් හැදෙන ඒ ෆස්ට් ඩේ කිනන් තමයි ඊතුරු සියලුම දින ගණන් කරන්නේ. එතකොට අපි හිතමු සමහර කෙනෙක්ගේ උදාහරණයක් විදිහට ගත්තොත් එimhe ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා මෙන්සස් හැදුණා කියලා හිතන්න. එතකොට එයාගේ ඒ ඔසප් චක්‍රයේ පළවෙනි දවස වෙන්නේ ඔක්තෝබර් 5 වෙනිදා. බෙහෙත් ගන්න ඕනේ දෙවනි හෝ තුන්වෙනි දවසේ ඉඳන්. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 6 හෝ 7 ඉඳලා තමයි දවස් 5ක් ගන්න. මම ගත්තේ උදාහරණයක්. එතකොට මේ බෙහෙත් අරගත්තට පස්සේ මේකට අවශ්‍ය රෙස්පොන්ස් එක බිත්තර මෝරලා ඇවිල්ලාද කියලා බලා ගන්න අපිට කරන්න පුළුවන් ස්කෑන් පරීක්ෂණය. මේ ස්කෑන් පරීක්ෂණය සාමාන්‍යයෙන් කරන්නේ ඔසප් චක්‍රයේ 11 වෙනි හෝ 12 වෙනි දවසේ. එතකොට 11 වෙනි හෝ 12 වෙනි දවසේ ස්කෑන් පරීක්ෂණයක් කළාට පස්සේ ඔබේ වෛද්‍යවරයා ඔබට කියාවි හොඳ මෝරපු තත්ත්වයේ බිත්තරයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ඒක අපි මැනීමකට ලක් කරනවා මිලිමීටර 17ක් 18ක් හෝ ඊට වැඩි ප්‍රමාණයේ සයිස් එකක් තියෙනවා නම් මෝරපු බිත්තරයක් විදිහට තමයි සලකන්නේ. මෙහෙම මෝරපු ෆොලිකල් එකක් තියෙනවා කියලා තහවුරු කළාට පස්සේ ක්‍රම කීපයක් අපිට අනුගමනය කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි ඒ බිත්තරයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ එදින ඉඳලා ලිංගික එකතුවීම් නිතර සිදු කිරීම. අවම වශයෙන් දවසක් කර දවසක්වත් ලිංගිකව එකතු වෙන්න ඕනේ දවස් 6ක් 7ක් වගේ යනකම්. අර අපි දැකපු මෝරපු ෆොලිකල් එක යම් අවස්ථාවකදී ඔවියුලේට් වෙනවා. එහෙම නැත්නම් ඩිම්බ මෝචනය වෙනවා. එහෙම ඩිම්බ මෝචනය වුණාම අර එකතු වීම හින්දා තැම්පත් වෙන ශුක්‍රාණු වලට මේ ඩිම්බය සංසේචනය කරන්න හැකියාවක් තියෙනවා. තවත් ක්‍රමයක් තමයි ටයිම්ඩ් ඉන්ටර්කෝස් කියන්නේ. ඒකෙදී HCG කියන ඉන්ජෙක්ෂන් එකක් අපි කාන්තාවට ලබා දෙනවා. මේ HCG කියන ඉන්ජෙක්ෂන් එක ලබා දුන්නාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා පැය 34කින් 36කින් වගේ ඩිම්බ මෝචනය සිද්ධ වෙයි කියලා. ඒතර අපිට පුළුවන් ඒ යුවලට උපදෙස් දෙන්න මේ කාලේ ඩිම්බ මෝචනයේ බලාපොරොත්තු වෙන කාලේ වැඩිපුර ලිංගිකව එකතු වෙන්න කියලා. හැබැයි වැදගත් දේ තමයි ලිංගික එකතු වීමකින් පස්සේ තැම්පත් වෙන ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල පැය 48ක් පැය 72ක් විතර හොඳ සාන්ද්‍රණයකින් යුක්තව තියෙනවා. ඒක හින්දා තමයි දවසක් කර දවසක් වුණත් එකතු වීම ප්‍රමාණවත් කියලා උපදෙස් ලැබෙන්නේ. තුන්වෙනි ක්‍රමය තමයි හොඳ මෝරපු බිත්තරයක් තිබ්බහම IUI කියන ප්‍රොසීඩියර් එකට අපිට යන්න පුළුවන්. IUI කියන ප්‍රොසීඩියර් එකට යන්න කලින් කිව්වා වගේ HCG කියන ඉන්ජෙක්ෂන් එකක් ලබා දෙනවා. HCG කියන ඉන්ජෙක්ෂන් එක බලාපොරොත්තු වෙනවානේ පැය 34කින් 36කින් විතර ඩිම්බ මෝචනය සිද්ධ වෙයි කියලා. ඊට කලින් IUI කියන ප්‍රොසීඩියර් එකෙන් අපිට පුළුවන් ප්‍රොසෙස් කරපු ශුක්‍රාණු සාම්පල් එකක් ගර්භාෂය ඇතුළත තැන්පත් කරන්න. තවත් අනුගමනය කරන්න පුළුවන් දෙයක් තමයි ඩිම්බය මෝචනය වෙන වෙලාව අපිට අඳුර ගන්න පුළුවන් LH ස්ට්‍රිප්ස් වලින්. මේක අර සාමාන්‍යයෙන් අපි ප්‍රෙග්නන්සි ටෙස්ට් කරන්න පාවිච්චි කරන ස්ට්‍රිප්ස් තියෙන්නේ අන්න ඒ වගේම ස්ට්‍රිප් එකක්. හැබැයි මේකත් යූරින් සාම්පල් එක ඩිප් කරලා බලන්න පුළුවන් පොසිටිව්ද කියලා. මේ LH ස්ට්‍රිප් එක පොසිටිව් වුණොත් ඒකෙන් කියන්නේ ඩිම්බ මෝචනය වෙන්න ආසන්න අවස්ථාවක තමයි තියෙන්නේ කියලා. ඒතකොට ඒ කාලේ ලිංගිකව එකතු වීම සිදු කළ යුතුයි. ඒතර ovulation induction කියන ක්‍රමය මගින් ovulation induction and timed intercourse කියන ක්‍රමය මගින් අක්‍රමවත්ව මෙන්සස් හැදෙන කෙනෙක්ගේ pregnant වෙන්න තියෙන chance එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ovarian stimulation කියන ක්‍රමයෙන්
ක්‍රමවත්ව මෙන්සස් හැදෙන එක්කෙනෙක්ගේ වුණත් තව ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන chance එක වැඩි කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ එක කරුණක් තමයි මේ ovarian stimulation එකේ එහෙම නැත්නම් ovulation induction එකේදී වැඩිපුර බිත්තර ප්‍රමාණයක් හැදුනොත් ඒ එකම බබාලා වැඩිපුර පිහිටන්න chance එක වැඩි වෙනවා. ඒ කියන්නේ multiple pregnancies එන්න තියෙන chance එකත් වැඩි වෙනවා. ඒකෙන් හින්දා උපරිම සීමාවක් තියෙනවා මෝරපු බිත්තර තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උපරිම බලාපොරොත්තු වෙන මෝරපු බිත්තර සංඛ්‍යාව බිත්තර 3ක්. බිත්තර 3ක් හෝ ඊට අඩුවෙන් තියෙනවා නම් උත්සාහ කරන්න පුළුවන්. ඊට වඩා වැඩිපුර මෝරපු බිත්තර සංඛ්‍යාවක් තියෙනවා නම් ප්‍රෙග්නන්ට් වෙන්න ඒ මාසයේ උත්සාහ නොකරන එක තමයි වඩා සුදුසු වෙන්නේ. මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ ovulation induction එහෙම නැත්නම් ovarian stimulation සහ timed intercourse ගැන. ඉස්සරහට එන වීඩියෝ එකකින් අපි IUI කියන procedure ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.